එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කර එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව වන www.srilanka.la.com වෙතින් එල්ලේ අපි ශ්‍රී ලංකා එල්ලේ හිතුවා තමයි මේලා මතක් වෙනවා ආදරෙන් බොහොම හොඳ සේවයක් කරන්නේ එල්ලේ ක්‍රීඩාව අපේ ජාතික ක්‍රීඩාවත කොහෙද කියලා කියනව නේද මං හිතන්නේ එමයයි හරි මොකක් අය දන්නේ නැහැ ini malang ini hari dia kan රණවීර ස්මාරකය අපි ශ්‍රේෂ්ඨ ලංකා පුත් රණවීර ස්මාරකය හදලා අදට අවුරුදු 9යි. තව ලබන අවුරුදු 2026 මැයි 29 වෙනිදාට අපි ලොකු උත්සවයක් මෙතන කරන්න ප්ලෑන් කරනවා. ඒකට සුදුසුකම් ලැබීමක් විදිහට තමයි අද අපි මෙතන පැමිණලා තිබෙන්නේ. ඇත්තටම මේක අපිට හදන්න හේතු උනේ මේ තිබ්බොටුගොඩ ගම්මානයෙන් ඉස්සෙල්ලාම යුද හමුදාවට සහ ගුවන් හමුදාවට එක්ව වෙලා හිටියේ සුනිල් සෙලිගරත්න සහ ෆ්‍රෑන්ක් සිල්වා. එතකොට ඉන්න අනතුරුව මමයි ලක්ෂ්මන් සිල්වා යුද හමුදාවට එකතු වෙනවා. ඇත්තටම මම ආඩම්බර වෙනවා ගලහිටියා මධ්‍යම මහා විද්‍යාලයෙන් සහ තිබ්බොටුගොඩ ගාමිණී විද්‍යාලයෙන් කමාන්ඩෝ පාඨමාලාව හදපු පළවෙනියා විදිහට යුද හමුදා කමාන්ඩෝ රෙජිමෙන්ටේ පාඨමාලාව හදන්න ලැබීම බෑනවා. ඒක ඇත්තටම මම තාමත් හරිම ආඩම්බරයි ඒකට. මම තමයි ඒක ගලහිටියා මධ්‍යම මහා විද්‍යාලය සහ තිබ්බොටුගොඩින් පළවෙනි කමාන්ඩෝ පාඨමාලාව හැදුවේ. ඒ අභිමානය මට තියෙනවා. ඒ අනුව ලක්ෂ්මන් සිල්ලයි මමයි අනුව අපිව ෆලෝ කරමින් මේ ගමේ තරුණයෝ ගොඩාක් යුද හමුදාවට එකතු වුණා.
නමුත් 1979 යුද්ධය පටන් ගත්තා. 1983 දී යුද්ධය දරුණු වුණා. එතකොට අපේ ගමේ හේමසි අමරසිංහ මේකේ මූර්ති ශිල්පියා තමයි හේමසි අමරසිංහ නොමිලේ හදලා දුන්නේ. තමන්ගේ මල්ලිය 13 දෙනාට මැරුණා යාපනයේදී. එතකොට ඒ වෙනුවෙන් තමයි මේක හදලා දුන්නේ. ඇත්තටම අපි මේ ගමේ තරුණයෝ මේගේ තරුණයෝ ත්‍රිවිධ හමුදාව උපහාරයක් විදිහට තමයි හැදුවේ. එතකොට මේකට ගොඩ දෙනෙක් මේ ගමේ මිනිස්සු අපිට උදව් කළා. මේක හදන්න. එතකොට හැන්සන් මයිකල් තමයි මේක ඉතාම අඩු ගානට අපිට මේ හැම දෙයක්ම කරලා දුන්නේ. මම ඇවිල්ලා මේ විස්තරය අපේ මුලති වලදී අතුරුදහන් වුණු අපේ රේමන් අයියාගේ පුතා රේමන් අයියා මේ ළඟදී නැති වුණා. අද ගොඩාක් උදව් කළා මේකට. මේ රනිල් ස්මාරකය වෙනුවෙන් එතුමන් නැති වුණා. එයාගේ දුවයි රේමන් අයියා අපි සාකච්ඡා කළා. ඒ නයන නංගි තමයි මේ ඉඩම අරන් දෙන්න බෙල්ලික් අයට කතා කළේ. බෙල්ලික් අය නොමිලේ මේ ඉඩම් කෑල්ල දුන්නා. ඇත්තට වශයෙන්ම ගමේ මිනිස්සු පර්චේස් එකක් නිකන් දෙනවා කියනවාද? රණවිරුව වෙනුවෙන් බෙල්ලික් අය දුන්නා. ඉතින් අපි තාමත් ආදරය කරනවා බෙල්ලික් අයට. ඉතින් අපි 2000 මම වැඩි විස්තර කියන්නේ නැහැ. අපි මේක හැදුවා. මේකේ හොඳ විස්තර ටිකක් තියෙනවා. ජේත සරප්පුන්සේ ගැන තියෙනවා. එතකොට මහින්ද රාජපක්ෂ ගැන තියෙනවා. මොනවා වුණත් අපි මේ රට හිටපු නායකයා මේ පාලකයෙකුට ජනාධිපති. එතකොට ජෙනරල් උපය රාජපක්ෂ කියන්නේ කර්නල්. එතකොට කමාන්ඩෝ එකේ හිටපු ඊටාම නිහතමානී දක්ෂ නිලධාරියෙක්. එයා තමයි මේක විවෘත කළේ. ඉතින් මේ ඒ වගේ ගොඩාක් තියෙනවා. අපි මේක 2026 දී මේ ලොකු උත්සවයක් කරන්න මෙතන බලාපොරොත්තු වෙන අවුරුදු 10යි. එතකොට මෙතෙන්ට හැබැයි අපි හැමදාම කියනවා මේ අපිට මේ කියනවා යුද හමුදාව දැන් යුද්ධය අමතක කරපු මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒක වෙනම කතාවක්. ඇත්තටම ඉන්නවා. නමුත් අපිට මේ වෙනකොට රජයේ ඇතම් නිලධාරීන් මේ අපේ යම්කිසි වැඩකට අපි යනකොට ගියාම මේ මෑතකදී අපිට මේ රජයේ නිලධාරීන් මේ ගොඩ දෙනෙක් උදව් කළා. ඒවා මම අනිවාර්යයෙන්ම 2026 දී ප්‍රසිද්ධ කරනවා. කවුද අපිට උදව් කළේ නැත්තේ කියලා. මේ ඒ කට්ටියට ඇත්තටම මේ තාම මේ සෙබලා මතකයි. මේ යුද්ධ කරපු අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් කරපු තාමත් ඒ නිලධාරීන් ඉන්නවා එක එක ආයතනවල. මම ආයතන ඔක්කොම සියල්ල ප්‍රසිද්ධ කරනවා 2026 මැයි 29 වෙනිදාට. අද මම කියන්නේ මේ අවුරුදු 9ක් ඉවර වෙච්ච හින්දා. ඉතින් අපි එදාට ලොකු උත්සවයක් මෙතන කරන්න මේ අපි මේ උත්සව ගොඩාක් කරුවා මෙතන. නමුත් මෙතන ඔයාලට පේනවා ඇති මේ ඉඩ කඩන් මේවා වෙලා ගොඩ කරනවා අරවා මේවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් අපි අපේ ප්ලෑන් එක අපි 2026 වෙනකොට අපිට ගහන්න පුළුවන් වුණොත් අපි 2026 හොඳම වැඩ පිළිවෙලක් මෙතන කරලා ලෝකෙට රටට මේකේ වටිනාකම අපි පෙන්වලා දෙනවා. අපිට ඒ සඳහා ගොඩාක් රජයේ නිලධාරී උදව් කළා. ඒ ගැන අපි සන්තෝසයි. අපි හිතන් හිටියා මේ මිනිස්සුන්ට දැන්ට මේ යුද්ධය කරපු රණවිරු අමතක වෙලා කියලා. හැබැයි 90%කට අමතක වුණා 10%ක් තාමත් ඉන්නවා මතකයි. ඒ සියලු නිලධාරීන් මම ගෞරව කරනවා. මේ අවුරුදු 9ක් පහුවෙලා තියෙන මොහොතේ අපි බලමු 2026 අපේ ප්ලෑන් එක සාර්ථක වුණොත් හොඳ දෙයක් අපි කරනවා මේ ගමට. මේ කරපු ඇත්තටම මේ රනිල් දේශ ලංකාපුර රනිල් ස්මාරකය. එතකොට මම ඊළඟට වැඩි වෙලා මම කතා කරන්න මම ටිකටියෙන් කිව්වා මේ තමයි ඇත්ත වශයෙන්ම මම අර කිව්වේ රේමන් අයියයි නයනනංගි. ඒ දෙන්නට තමයි මම ඉස්සෙල්ලාම ඇවිල්ලා මේ ප්‍රශ්නේ කියන්නේ. මොකද හේතුව මුලතිව් වලදී එයාලගේ රේමන් අයියාගේ පුතා නැති වෙනවා අතුරුදහන් වෙනවා. නයනනංගිගේ මල්ලි. හරි. එතකොට මම ඇවිල්ලා කියනවා අපි මෙහෙම දෙයක් කරලා තියෙනවා. අපිට මෙතන තමයි ලක්ෂණ ස්ථානේ. මෙතන කිසිම ප්‍රයෝජනයකට ගන්න නැති ස්ථානයක් 1991 ඉඳලා කිසිම ප්‍රයෝජනයකට අරගෙන නැහැ. ඉතින් අපිට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න අපි මේ වැඩේ කරන්න අපිට බෙන්ඩික් අයියාගෙන් මට ඒක කරලා දෙන්න පුළුවන්ද කියලා මම ඇවිල්ලා නයනනංගින් අහනවා. නයනනංගි කියනවා හොඳ වැඩක් නංගියි. අපි බෙන්ඩික් අයියා මම අහන්න. රේමන් අයියා කියලා. ඉතින් අපි මේ වැඩේ බාර දෙනවා නයනනංගිට. ඊට පස්සේ මේක හදන්න ගත්තට පස්සේ රේමන් අයියා හැමදාම කෑම ගෙනල්ලා දෙනවා අපිට. කෑම බීම හැමදේම දෙනවා. ගමේ මිනිස්සු ගොඩක් උදව් කළා. ඒවා මම 2026 අපේ ප්‍රෝග්‍රෑම් එක ආපුවා මම ප්‍රසිද්ධ කරන්න. මට කොච්චර උදව් කරාද කියන එක. දැන් මේ තමයි නොමිලේ ගමේ මිනිස්සු මේ අඟලටත් අඩියටත් රණ්ඩු කර ගන්න මොහොතක රණවිරුවන් වෙනුවෙන් මෙතන කැමති ප්‍රමාණයක් ගන්න කිව්වා බෙල්ලික් අයියා. හරි බෙල්ලික් අයියා ගන්න නමුත් අපි ගත්තේ පර්චේස් එකයි. ඒ කාලෙම අපිට තිබුණා මෙතන පර්චේස් 10ක් විතර අරගෙන බිල්ඩින් එකක් හදන්න අපි ඉස්සර ප්ලෑන් කරේ නැහැ. අපි හිතුවේ නැහැ. නමුත් ඒක දැන්ට ඒක අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. අපි බලමු. ඒ කෙසේ වෙතත් බෙල්ලික් අයියා දුන්න එකෙන් ගමට මේ වගේ ශ්‍රේෂ්ඨ ලංකාපුර ස්ථානයක් අපිට හදන්න යාව ලැබුණා. මේ ඉන්නේ බෙනිඩික් සිල්වා. එයාගේ අම්මා තාත්තා සිහි වෙන්න තමයි මේ ඉඩම් කෑල්ල දුන්නේ. ඕකේ. හරි.
හරි වෙන මොනවද ඔබතුමාට කියන්න තියෙන්නේ මොනවද මේ සම්බන්ධයෙන් ඉඩම ලබා දීම රණවීර ස්මාරකයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ඔබතුමාට මොකද කියන්න පුළුවන්? ලබා දුන්නා. එපමණයිද කියන්නේ? අම්මා තාත්තා සිහි වෙන්න තමයි දුන්නේ මෙතුමා. ආම තාතා සිහි වෙන්න තමයි රණවිරුවා වෙනුවෙන් ස්මාරකය හදන්න දුන්නේ නේ. ඒක සකස් කරනකොට ඔබතුමාට හැංගුනේ මොන වගේ හැඟීමක්ද? මම කිලින් එනවා සන්තෝෂයි නේ. හරි. බොහොම ස්තුතියි මෙතන මෙයා ගොඩක් මොකද? සතුටුනේ. මේ ගණේ මුල්ලේ රේමස්සිය යලා ඉඳලා දිහා ඉඳලා රණවිරුවව මේ වාහනේ දාගෙන මෙතෙන්ට ගේනකොට තමයි මේ ගොඩක් ඒක දැනුණාම මොකද ඔබතුමාට හිත හැංගුනේ? ඒක පුල් සන්තෝෂයි. එච්චරනේ. ඒ ඔබතුමිය තමයි මොකද? එතන මං එකපාරට මා කියලා දුන්නේ. කවුද හදන්නේ කියලා ඇහුවා. මේ නයනගේ ඊළඟට කිව්වා මේ අවලයි කියලා එහෙනම් වැඩේ කෙරේ කිව්වා. එච්චරයි වරෙන් වැඩේ කෙරේ. ඒකට මම බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි. ඊළඟට මම අද කැඳවලා තියෙනවා අවුරුදු 9ක් ගත වෙලා තියෙනකොට මේ රණවීර ස්මාරකේ මම ඇවිල්ලා මේ මෙයාගේ මල්ලි ඇත්තට මුලපිව වල ඉන්නකොට මම එකපාරක් ගියා අපි කමාන්ඩෝස්ලා ටීම් එකක් අව මාසයක් විතර හිටියා මට ඒදී හම්බ වුණා. ඊට පස්සේ මේ රෙඩ් ඇලර්ට් එක නෑ ගුණාට පස්සේ අපි කමාන්ඩෝස්ලා ටික නැවත ආවා. ඇවිල්ලා මාසය සති දෙක තුනක් ගියේ නෑ සම්පූර්ණ මුලතිව් කැම්ප් එක ඕරන් කළා. ඒ අතර තමයි මල්ලි අහුනේ අජිත්. ඒ වෙනුවෙන් තමයි මම ඇවිල්ලා ඇහුවා රේමන් අයියාගෙන මෙයාගේ මේ නයන නංගිනුනේ මෙහෙම දෙයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙතන තමයි ඉඩම කිසිම ප්‍රයෝජනයකට ගන්න නැති ඉඩම. ගයිඩමින් අපි ප්‍රයෝජනයක් ගමු කියලා අපි කිව්වට පස්සේ මේ මෙතුමිය ඇවිල්ලා බෙන්ඩිකලියන් ඇහුවා. ඒක තමයි මෙයා තමයි ඔබතුමිය දැන් මේ රණවීර ස්මාරකය නිර්මාණය කළ තියෙන මං හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නෙමෙයි බස්නාහිර පළාතේ ලංකාවේම තියෙන ලස්සනම රණවීර ස්මාරකය. මේක නිර්මාණය වෙලා දැන් වසර 9ක් ගිහිල්ලා තියෙනවා. ඔබතුමියට මොකද්ද දැනෙන හැඟීම? ඒතකොට ඒ පිළිබඳව පොඩි කෙටි සටහනක් කරන්න පුළුවන්ද? ඇත්තම සන්තෝෂයි. රංජී අයියා මගෙන් ඇවිල්ලා ඇහුවා මේ වගේ දෙයක් කරන්න නංගි මොකද කොහොමද කියලා. කවුරුවත් මම දෙතුන් දෙනෙක්ගෙන් ඇහුවා කවුරුවත් මේකට කැමති වුණේ නැහැ. ඊට පස්සේ මම බෙන්ඩික් අයියෙන් ඇහුවාම කොහොඹ ඕන තැනකින් අරන් කරහන්. ඒ ගමන තමයි රංජී අයියාට මං කිව්වා එයා කිව්වේ ඒගොල්ලෝ මිදුල ඉස්සරහම ගන්න කියලා. ඒත් මේ රංජී අයියා තමයි කිව්වේ එහෙම කරන්න ඕනේ අපි මේ ටික ගමු නංගි කියලා. එහෙම කළා තමයි හැදුවේ මගේ අයියා වෙනුවෙන්. ඉතින් මම ගොඩක් සන්තෝෂ වෙනවාද මේ වගේ දෙයක් මේ ගමේ තියෙන එක ගැන. දැන් මේක දැක්කම අයියා මත අයියාවම තමයි මම හැමදාම ඇවිල්ලා පහන් පත්තු කරන ඔය තියෙන හැම මේව එකක් වෙලාවකදීම අපි කට්ටියම එකතු වෙලා මල් පහන් පත්තු කරනවා. අයියාව නිතර මතක් වෙනවා. හැන්දෑවට අපි එනවා මෙතෙන්ට. මේ නිර්මාණය කරන කාල සීමාව ඔබේ පියතුමා හිටියා. ඔව්. ඒතකොට පියතුමා ඒ පිළිබඳ ඔබට සයන් අත්දැකීමක් ඇති මේක නිර්මාණය වෙනකොට තමන්ගේ දරුවා සම්බන්ධයෙන් මොකද්ද පියතුමා සටහන් කළේ? තාත්තා කිව්වේ ඇත්තම පුතේ අපේ අයියා මෙතන ඉන්නවා වගේ හැඟීමක් අපිට දැනෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් සහයෝගය දීලා මේ අයියලා එක්ක මේ ටික ගොඩනගන්න කියලා. මම මැරෙන්න කලින් මේක ගොඩනගුවොත් මට ඇති කියලා. ඉතින් මම තාත්තා මේ ළඟදී තමයි නැති වෙලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ඉතින් තාත්තත් හරි සන්තෝෂෙන් හිටියා මේ දේ මේ විදිහට මෙහෙම කරාට. ඇත්තම ගොඩක් මම ස්තුතිවන්ත වෙනවා රංජී අයියට. ඒ අනිත් රංජී අයියාගේ සහෝදර කැලට මේ දේ කරලා මේ අපේ ළමට මෙහෙම දුන්නා. දැන් මේකේ මේ රණවිරු ස්මාරක නිර්මාණය කර දැන් රණවිරුවන්ගේ දෙමාපිය ඥාතින් මේකට උපහාර කරන්නේ පැමිණෙනවද ඔබ දැකලා තිබෙනවද? නිතරම එනවා. නිතරම එනවා ඒගොල්ලෝ. අර එයාලගේ පුළුවන් වුණ වෙලාවට එයාලා ඇවිල්ලා එයාලගේ යුතුයකම ඉෂ්ට කරනවා. ඒගොල්ලන්ට අවුව වැස්ස ආවකට තමයි ඒක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒතර ගම්වැසියෝ මේ ස්මාරකය ගැන දක්වන ගරු කිරීම අදහස ඔබතුම සන්තෝෂ වෙනවා මේ වගේ දෙයක් මේ ගමට ගෙනෙලා මේ නයන නංගි ඔයගොල්ලෝ ඉදිරිපත් වෙලා මේක කරාට අපි ගොඩක් සන්තෝෂයි. තරුණ පරම්පරාවට දැනුවත් වීමක් වෙනවා කියලා ඔබ හිතනවා ඔබතුමිය හිතනවා මේ වගේ රණවිරු ස්මාරකයක් තිබුණෙන් ඒගොල්ලෝ අහනවාද ඔබලගේ? රණවිරුව ගැන ඇත්තෙන්ම හැමෝටම දැන් අමතක වීගෙන යන මොහොතක මේක දකින්නකොට හැමෝම උනත් දැන් මෙතන යන හැමෝම උනත් කියන්නේ මේ රණවිරු ස්මාරකය ගැන තමයි. රණවිරු ස්මාරකය ළඟ තමයි මේක මෙහෙම කියලා කියන්නේ. පාර උනත් අඳුනලා දෙන්නේ මේ රණවිරු ස්මාරකය. එහෙම ඒ කියන්නේ පළවෙනි කතාවත් මොකද්ද කියන්නේ මේ රණවිරු මේ ස්මාරකය ළඟින් මෙහෙම මේ රණවිරු ස්මාරකයේ හොරගොල්ල ඉස්කෝල ටිකක් එහෙන් තියෙන රණවිරු ස්මාරකය ළඟ තියෙන එහෙම කියලා තමයි ඕනම කෙනෙක් අඳුන්වලා දෙන්නේ. නැත්නම් එහෙම අඳුන්වා දෙන්නවත් අර අපේ පාරේ එහෙම දෙයක් තිබුණේ නැහැ.
හැමෝම දැන් ටීවී එකේ ආවත් අහන රණවිර ස්මාරකය ළඟද තියෙන්නේ. හරි හරි. ඒක පහු කරලා යන්න ඕන. අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් මොකද ඔබතුමීට කියන්න තිබෙන්නේ? අවසාන වශයෙන් ඇත්තම සන්තෝෂයි මේ වගේ මේ දෙයක් මගේ අපේ දරුවෝ දැන් ඉදිරියටත් මගේ දරුවෝත් දන්නවා. ඒගොල්ලොත් ඉදිරියට කියයි මේ වගේ දෙයක් මෙහෙම කරා කියලා. ඇත්තම අපිට ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. ඔබතුමී මේකට මුල් වෙච්ච ගැන තවත් ආඩම්බර වෙන්න පුළුවන්. අනිත් අයට හොඳ අවදා. රයිට් බොහොම ස්තුතියි මේ කතාව නයනා. ඒ කියන්නේ මේ රණවීර ස්මාරකය නිර්මාණය කිරීම මේකට ගිය නම තියා තින්නේ ශ්‍රේෂ්ඨ ලංකාපුතු රණවීර ස්මාරකය. මේ තිබ්බොඩ හොරගොල්ල ගණිමුල ප්‍රදේශයේ මිය ගිය රණවීරවන් සිහි කරන් තමයි මේ රණවීර ස්මාරකය නිර්මාණය කරන්නේ. අද වෙනකොට වසර 9ක් ගිහිල්ලා ගත වෙලා තියෙන. ඒක නිසා තමයි අපි වීඩියෝ පටයක් කරන්න අදහස් කරේ. මේ විස්තර මේකට සහභාගී වුණ රංජිත් සිල්ලා සහභාගී වුණා. නිර්මාණය කියන මූලිකත්වය රංජිත් සිල්ලා. ඒ වගේම වෙන්ඩික් සිල්ලා ඉඩම් පරිත්‍යාග වෙන්ඩික් සිල්ලා සහභාගී නයනා සහභාගී වෙන බොහොම ස්තුතියි ඔබතුමීට. අපි නැවත හමු වෙමු දසවන වසර සිහි කිරීමේ. මීට කලින් අපි උත්සව පැවැත්තුවා. ටික දවසකට මග හැරිලා ගියා. අපි නැවතත් අපි බලාපොරොත්තු වෙනවා උත්සව. මග හැරිලා ගියා අපිට නියමිත ස්ථානයක් මෙතන අපිට සංවිධානයේ වින්ද ඉඩකඩ මදිපාඩු ගමක් තියෙනවා. රණවිරුවන්ගේ පවුල් වල ඇවිල්ලා මෙතන වන්දනාමාන කරනකොට සිහි කරනකොට අර මේ වැස්සට අවුවට ඉන්න තැනක් නැහැ. වැස්ස එනකොට ආබාධිත වයෝවෘද්ධ දෙමාපියෝ ඇවිල්ලා එහෙට දුවන්න ඕන මෙහෙට දුවන්න ඕන. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තිබුණා. අපි ඒකට පිළියමක් දැන් යොදාගෙන යනවා. අපි බලමු ඒක සාර්ථක වුණොත් 2026 අපි මේක ඒ සියලුම නිලධාරි මම කලිනුත් කිව්වා රණවිරුවන් අමතක කරලා ඉන්න 100ට මේ යුද්ධ කරලා අවුරුද්දේ යුද්ධය අවසන් කරපු මිනිසුන් අමතක වෙලා ඉන්න ගොඩාක් කට්ටියකට. නමුත් අපිට තේරුණා අමතක නොකරපු කොටසකුත් ඉන්නවා. අපි රාජ්‍ය ආයතන වලට ගියාම අපිට කොහොමද සලකන්නේ කියන එක. ඒ කියන්නේ ඒ සියලු දෙනාට මාගේ ආචාර්ය මම පිළිනමනවා. දැන් මේ සියලුම අපිට උදව් කරපු අය අපි හැමදේම අපි ප්‍රසිද්ධ කරනවා. ඒ සියලුම ස්තුති කරන්න ඕන මේ www.srilanka.com එක යූසිල්ලට එල්ලේ කීලාවත් ඇත්ත වශයෙන්ම මේ ලෝක පුරාම ගෙන ගියා. මේ හැම දෙයකටම ඇවිල්ලා මේවා කරනකොට බොහොම ස්තුතියි. Sri Lanka